කොහොමද? මෙන්න මේ වගේ පාරක තමයි පස්සට උඩට එන්න බයයි කිව්වා. අපි ඉතින් තනියමයි යනවා. ඉතින් කොහොමද? අද අපි එළින් උගපර්ණක ප්‍රදේශයේ තියෙන ලස්සකට අද යන බෝඹුරැල්ල දියැල්ලේ අද මාත් එක්ක යනවා වෙනදා වගේම කලින් ගමන්වල ගිහ පස්සේ අපි ඇයි මේ පාටි වලින් ඉස්සරහට යන ගමන් ඉන්නේ එන ඉස්සරහ ඉතින් මෙතන තමයි බස් එකම ඇවිල්ලා නවත්තන්නේ අතන මොන හරි ගන්න ඕන නම් කඩයක් එහෙම තියෙනවා තව ඕනනම් උඩත් කඩ තියෙනවා අපි දැන් බස් එකෙන් ඇවිල්ලා බැස්සේ ඉතින් දැන් ඉතින් සෙමි උඩට යනවා ඉතින් මේ වගේ පඩි පෙළක තමයි යන්න තියෙන්නේ පේනවද පාරනම් ප්‍රශ්නයක් නැහැ තා උඩට යද්දි නා පඩි පෙළ ගල්ලුඩුමුත් යන්න තියෙනවා යා ඉතින් මෙතනින් තමයි ටිකට් ගන්න දෙන්නේ පස්සේ ගියා ටිකට් එකක් ගන්න ටිකට් එකක් අරගෙන ආයෙත් ඉන්නවා මෙතෙන්ට යනවා පස්සේ ටිකට් එක අරගෙන ආවා පස්සේ ටිකට් එක කීයක් වුණාද 100යි බං 100යි ඔව් ඉතින් මේ වගේ ලස්සන පොඩි ඇල පාරක් ගවින් තමයි මේ පාරේ යන්නේ යන්න වැස්සක් එන්නත් වගේ දැන් ඉතින් අපි ඉස්සෙමින් ඉස්සරහට දැන් ඉන්නේ අපි පොඩි කොන්ක්‍රීට් පාරක් ආවුණා ඒ හරිය තමයි දැන් ඉන්නේ අර කට්ටිය නම් ගොඩක් අඩුයි මම හිතන්නේ වැඩි බර කාලගුණයක් තියෙන හින්දාද ඔය කට්ටිය ඉච්චර නැහැ පස්සේ දෙනවා පිටිපස්සේ යා වැස්සාව හින්දා පොඩ්ඩක් අර වටපිටාව හරිත වර්ණයෙන් පෑගැන්විලා තියෙනවා ඊළඟ වතුර පාර උඩට ගිහිල්ලා බලමු යන්න පුළුවන් වේද කියලා ඉතින් දැන් ගොඩක් දුර ඇවිල්ලා තින්නේ මේ වගේ පාරක තමයි දැන් යන්නේ කැලි කසලෙම දාන්න එපා ඒවා නිසිලෙස බැහැර කරන්න ඉතින් පරිසර දූෂණය නොවන ලෙස කට්ටියට ඉතින් ඔය ඇවිල්ලා මහන්සි අරින්න එහෙම තැන සාමාන්‍ය කොන්ක්‍රීට් බැමි වගේ හදලා තියෙනවා කඩේම තියෙනවා පාර දෙපැත්තෙම කැලි කසල එහෙම දැමීම සපුරා තහන කියලා බෝඩ් එකක් ගත්තා තියෙනවා. අද වතුර ගොඩක් තියෙනවලු මේ ඇල පාරේ තනිතර මෙච්චර වතුර ඉන්නේ නැහැ. බලන්න මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන මල්ලේ හදලා තින්නේ. දැන් සාමාන්‍යයෙන් පාර චුට්ට අමාරු වෙන තැනකට ආවා. මෙතන යන්න තියෙන්නේ ඉතින් ගල් උඩින් වතුර බේර තමයි. අද ඉතින් බන්ඩ් එකෙන් එහා පැත්තට යන්න පුළුවන් වුණොත් අපි වාසනාව ගිහිල්ලා බලමු. අම්මෝ මෙතන වෙනස්ම ලස්සනක් තියෙනවා. පරිස්සමෙන් යන්න ඕන. GSA වලවල තියෙන පොඩ්ඩක් අඳුරුයි මේ හරිය. අපි දැන් ගොඩක්ම ගිට්ටුවට ඇවිල්ලා තින්නේ. දැන් හරියට මෙන්නේ පාලම උඩ. ඇයිද පොඩි පාලමක් හම්බුණා. අපි ඒක පාස් කරගෙන යනවා දැන්. පසිදුලා නම් හිමීට එනවා. එයාට තව යාළුවෙක් හම්බුණා. මට ඒගොල්ලෝ හිමීට එනකම් වීඩියෝ එක කරගන්නත් එක කලින් යනවා පොඩ්ඩක්. දැන් පාර චුට්ටක් අමාරුයි. ඉස්සිලා නැමිලා යන්න තියෙන්නේ. වතුර ගෙනියන බට තියෙනවා ලොකුවට. ඒ වගේ ඉතින් නැවිලා යන්න ඕන ඔළුවෙන් වද්ද ගන්න නැතුව. අද නිදහසේ යන්න පුළුවන් එච්චර කට්ටිය නේ. කොහොමද මෙතන? මාර අඳුරුයි අද. වෙනස්ම ලස්සනක් ඉතින්. ඌවපරණගම ප්‍රදේශයේ තියෙන ලස්සනම දියල්ලා මේක පළලින් වැඩිම වගේම
මීටර් 50ක් වගේ මේක උස තියෙනවා. අද නම් අපිට වතුර ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි ඉතින්. දැන් නම් පාර ටිකක් අමාරුයි. තේනවනේ. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. ආයෙත් පඩිපෙලක් හම්බුණා. අපි ඉක්මනට යා. කාල ගුණ තත්ත්වය ගැන පොඩ්ඩක් හිතන්න ඕන. දැන් ගමනේ 4න් 3ක් විතර අපි ඇවිල්ලා තියෙන්නේ. තාම හලු දුරක් නැහැ. මට මේ බන්ට් එක ගාවට යනකන් තමයි ඉස්සෙල්ලා නැත්තේ වතුර මට්ටම කොහොමද කියලා බලන්න. මේ මෙතන තමයි ඉතින් අපිට හම්බ වෙන අන්තිම කඩේ තියෙන්නේ යද්දි. පස්සේ මීට එනවා. මම ඉතින් යනවා. වීඩියෝ කරගන්නත් ඕනනේ. මෙතනත් තව කඩයක් තියෙනවා. මේ වගේ දේවල් වලට මොන හරි ඇවිල්ලා කනවා නම් කන්න එක පුළුවන්. මාංශයටලා. දැන් අපි ඉතින් ගොඩක් කිට්ටුවේ ඉන්නේ. අර උඩෝ පේන දියැලට තමයි අපි යන්නේ. එහෙනම් ගිහිල්ලා බලමු. මේ channel with උදේස. මෙතන තමයි ඉතින් පහළ දියැල්ල තින්නේ. අදට අපි යන්නේ නැහැ මොකද වතුර සැර වැඩි. ගල් වල දියසේ වල වැඩි. ඒක වෙලා විතුරු කරගන්නත් ඕන. අපි එන යා උඩම දියැල්ලට තව ටික දුරයි. පඩිපෙළ ඉස්සර පේනවනේ. දැන් ඉතින් ගමනේ බොහොම යතුරු ඇවිල්ලා තින්නේ. වතුර පාර සැර වැඩි. සද්දයෙන් නැතුවද කතා කරන්නේ වගේ. සාමාන්‍ය වතුර පාර සැරයි. ඒකට වාසනාවට වගේ අද අවුලක් නෑ අපිට යන්න පුළුවන් සාමාන්‍ය වතුර මට්ටම සේ. පස්සේ තාම ආවේ නෑ. ඒ ආවම යත් එක්ක යනවා උඩට. උඩට යනවා විකේ දෙන්න මේ වගේ පාරක තමයි යන්න තින්නේ. පස්සේ තාම උඩට එන්න බයයි කිව්වා. මම ඉතින් තනියම හරි යනවා. අයියලා දෙන්න සෙට් වුණා. අයියලා දෙන්න කියනවා. උඩට ගිහලා ටක් ගාලා එන්න ඕන මොකද මාමා කිව්වා දෙකමාරේදී නුවරඑළිය වතුර පාරට යනවා කියලා. එහෙනම් කලින් එන්න ඕන උඩට ගිහිල්ලා. පස්සින්දුල අතර නතර වුණා. ඒගොල්ලන්ට උඩට හොන්න ඉතින් අපි ස්විමින් දියල් ආසන්නයටම ආවා. තව සුළු මොහොතකින් මම ඔයාලට දියල්ල පෙන්නන්න. විශ්ව නවතරම. ඇල්ලේ පින්න වැඩි. කොහමද ඒ වීඩියෝ එක දීපිට දිව්‍ය ලෝකෙ මේ කලින් පාරේදී අපි තනකොළ මැරිලා තිබ්බා. දැන් තනකොළ ටිකක් හැදෙලා තිනවා වැස්සට. නයිස්. අපි දියල් මුදුනට පොඩ්ඩක් ගිහින් බලමු. ඉන්න නම් තියෙන හොඳට අර වතුරක් තියෙනවා හොඳට. පාරම ලස්සනයි ඉතින්. යන් උඩට. ඉස්සර පරිස්සමෙන් යන්න ඕන. කියන්නේ තියෙන අඩිය ඉස්සර. පාලට යන්න පුළුවන් ඒත් දැන් නේ. ඕය. මේ channel රේස්. सितनयना हृदय से बिना
වෙච්ච හම්බු නොවිච්ච එක්ස්පීරියන්ස් එකක් මට අද හම්බුණා. මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්ද? මේ බන්ට් එකෙන් එද්දී ඒක පාරම දාන් ආපු වාට දෙක එකක් ගියා පහළට. ජීවිතේ පළමු එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒකට මොකක් හරි විසඳුමක් හොයාගන්න ඕන. පහළට යන්න බෑනේ මෙහෙම. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ. උලන්නේ නැහැ මොකක් හරි කරමු. ඔය ජීවිතේ එක්ස්පීරියන්ස්. පාසින්ද නම් ඉන්නවා මෙතන. බෝම්බුරැල්ල ගමන ඉවර කළා. පහළට ආවා. දැන් හරියට ඉන්නේ බස් එක ගාව. පස්සේ ඉන්නවා මේ පැත්තේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව. එහෙනම් අපි ගිහින් එන්න. බයි.